බිරිඳ දරුවෝ සේරම පස්සට ඉන්නකොට තාත්තා කොහොමද කම්පා වෙන්නේ නැතුව ඉන්නේ? විශ්වවිද්‍යාලේ දරුවා ඉන්නකොට අම්මා තාත්තා සේරම යට වෙලා කොහොමද කම්පා වෙන්නේ නැතුව ඉන්නේ? අපි මෙහෙම දේශනා කරන්නේ මේක මිනිස්සුන්ගේ ගොඩේ ඉඳගෙන මේ කියන්නේ. මේ පොතේ තියෙන එකම කියනවට වඩා හොඳයි. දැන් පින්නතුන්ට කල්පනා කරන්න පුළුවන් කොහොමද කම්පා නොවී විශ්වවිද්‍යාලේ දරුවෙක් කියනවා හාමුදුරුවනේ අක්කට බබා හම්බෙලා දරුවා ලැබිලා ගෙදර ඇවිල්ලා හිටියේ අම්මයි තාත්තයි හිටියේ සේරම යට වෙලා එහෙම දැන් ඒ දරුවා කොහොමද කම්පා වෙන්නේ නැතුව ඉන්නේ? බුදුහාමුදුරුවෝ උගන්වනවා අර අහලත් ඇති මේ ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවනේ. එහෙම මොකද්ද වෙනස් වෙන්නේ නැත්තේ? මේ ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවා. උන්වහන්සේ උගන්වනවා මංගල සූත්‍ර දේශනාව අවසානයේ අර පුට්ටස්ස ලෝක ධම්මේහි මේ වහලා තියෙනවා අපේ අම්මලා තාත්තලා වුණතම චිත්තං යස්සන කම්පති අකම්පිත වෙන්න මහ පොළොව කම්පා වෙලා තමයි මේ හෙල්ලිලා තියෙන්නේ. පුද්ගලයෝ විදිහට අපිට මේ වෙලාවේ තියෙන ලොකු මහయ్య තමයි කම්පා නොවී ඉන්න එක. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්නෙම මේක හරි දුර්ලභයි මිනිසත් භවය. කාලෙකින් හම්බෙච්ච මිනිසත් භවය තමන්ට වැඩක් ඇති විදිහට ඵලදායී විදිහට සකස් කර ගන්නට නම් ජීවිතේ තේරුම් ගන්න ඕන යථාර්ථයක් තියෙනවා. ඉපදුනා කියලා කවුරුත් දන්නවනේ. දැන් ඕකේ ආය තර්ක කරන්න දෙයක් නැහැනේ. ඊට පස්සේ තියෙනවා ඕනම වෙලාවක ජරාවටපත් වෙන්න පුළුවන්. ඕනම වෙලාවක ව්‍යාධියටපත් වෙන්න පුළුවන්. මම මේක කියනකොට මම මැරෙන්න පුළුවන් අහනකොට ඔබතුමා මැරෙන්න පුළුවන් නේ. මේ ලෝකේ අපි හිතන දේවල්ද වෙන්නේ? මේක වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්නවත් බෑ. මේ වෙන දේ හිතා ගන්න බෑ, හිතන දේ වෙන්නේ නැහැ. ප්‍රාර්ථනා කරන දේවල්, හිතන දේවල් කැමති කෙනෙකුට කැමති විදිහට මේක ලෙහා ගන්න පුළුවන්. මේ ව්‍යසනයත් එක්ක බලනකොටන් කියන්න තියෙන්නේ හිතිච්ච දෙයක්ද උනේ. ඊළඟට වෙන්නේ මොකද්ද කියලාවත් හිතා ගන්න බැරි කොට මෙහෙම සමාජයකනේ මෙහෙම පරිසරයක ඉන්නකොට දැනගන්න ඕන එකක් තමයි අර බෝධිසත්වයෝ අවසානට සසර කලකිරුණේ මොනා දැකලාද? සතර පෙර නිමිති දැකලා. නේ ලෙඩෙක් දැක්කා. උන්වහන්සේට කලකිරුණා. දැන් අපිට කවද්ද ඕව දැකලා කලකිරුණේ? අපි නිතරම දකිනවා ඇස්වල වදිනවා.